සංසාර බය නුවණින් දකින්න ජීවත් වෙන්න. භාවනා කරන්න බැහැ කියලා දුක් වෙන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා ගැටෙන්න යන්නත් එපා. එන්න ධනෙ මට බැහැ කියලා හිතන්නත් එපා. නුවණින් දකින්න සංසාර බය. එන්න කොයි දෙයක් පමතානම් කරගන්න. යාචක මහත්මයෙක් දැක්කොත් අනේ මන් සංසාරේ මේ වගේ යාචකෙක් වෙලා කොච්චර ඉන්නේ නැති කියලා දකින්න. බල් සතේ තිරිසන් සතේ දැක්කොත් අනේ මන් සංසාරේ මෙච්චර තිරිසන් සතේ වෙලා කොච්චර ඉන්නේ නැති කියලා දකින්න. මලමිණියක් දැක්කොත් අනේ මන් සංසාරේ මේ විදිහේ කීවතාවක් නම් බැරි නැද්ද කියලා මනසින් දකින්න. ලෙඩෙක් දැක්කොත් ඒ ලෙඩ අතුරින් තමාව දකින්න. තේරුණාද? ලෙඩාට අනුකම්පා කරනවා කියන කාරණේ නෙමෙයි. ලෙඩාට අනුකම්පා කරන්න. නමුත් ලෙඩ අතුරින් තමා දකින්න. තමා සංසාරේ මේ විදිහට ලෙඩ වෙලා කොච්චරනම් අප්‍රමාණ දුක් අන්දරා විඳින්නේ මේ ජීවිතේ මම සතර පායේ මිදුම් නැත්නම් තව කොයිසානම් දුක් වේදනාවට මම ලක් වෙන්න තියෙනවා. මේ ඒ වගේ නුවණින් දකින්න. මේ සංසාර බය තමයි අපිට පාරු කියලා. ඒක මිතර භාවනාව කියන දේ අපි ගොඩාක් කෙනෙකුට කියන්නේ නැහැ. මොකද ඉස්සෙල්ලාම සතර පායෙන් මිදෙන්න උත්සාහ කරනවා. එතන මිදෙනකොට ඔබලා දක්ෂ වෙන්න. මොකද අපිට කියන්න බෑ. අපිට බුද්ධ කියලා කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන දේ විතරයි. තේරුණාද? නමුත් ප්‍රායෝගික වෙච්ච දේවල් කියන ඒවා ගැන තමන් හිත යොමු කරගන්න. දැන් අපේ ජීවිතයන් මතු කරලා ගත්තේ ධර්මයේ කියන පැත්ත ඒකම තිබ්බා. නමුත් මේ ප්‍රායෝගිකව වුණා වූ දේවල් අපි මතු කරලා ගත්තා සිවුරු. උපක්‍රම සිවුරු. තේරුණාද? එතනින් අපි බැලුවේ කොහොමද අඟුලිමාල කොහොමද මිනි 999ක් කරලා රහත් භාවයට පත් වුනේ. සුනීත කොහොමද මේ පසල සෝදක සෝදනය කරමින් ඉන්න මනුස්සය රහත් භාවයට පත් වුනේ. අර මැරිච්ච දරුවෙක්ගේ මලකඳක් කොසවාගෙන කිසాగෝතමී කොහොමද දූතාංගදාරී භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත් වෙන්නේ. දූතාංගදාරී භික්ෂුණක් නෙවෙයි. මොකද මැරිච්ච දරුවෙක් කොසවගෙන මුළු නුවරක් කරා දිව්වා. මැරිච්ච දරුවා මැරෙනවා මැරිලා කියලා කාරණයක් එයාට තියෙනවා. නෑ. ඒ කියන්නේ ඔබලා ඊට වඩා කොච්චර දක්ෂද? නේද? ඔබලා දන්න ඔබලා දරුවා නැති වුණා නම් දරුවා මැරුණා කියලා ඔබලා දන්නවා. කිසాగෝතමී ඒකවත් දන්නේ නෑ. නේද? ඒකට පටාචාරා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ නිරුවත්. නේද? ඔයාලවදාකත් අපි ඉස්සරහට නිරුවත් වෙනවා. එහෙනම් කොච්චර දුර්වල තැන්වලට ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ. ඒතකොට මේ දුර්වල තැන්වලින් ඉඳන් මේක මතු කරලා ගත්තේ එරමිටියන් උත්සාහන භාවනා කරලා නෙමෙයි. මේක ඔන්න ඔතනයි මතු කරලා ගන්නවා. නමුත් අපි ඒව ලෝකෙට කියන්නේ නැහැ. නමුත් අපි ඒවත් ප්‍රයෝජන ගත්තා. තේරෙනවද? අපි ඒවත් ප්‍රයෝජන ගත්තා. නමුත් ලෝකෙට අපිට ඒවා කියන්නේ ලෝකෙට කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආරෂ්ඨාංගික මාර්ගය. අපි උපක්‍රමශීලීව මේ ධර්මයේ තුලට බහැලා ඒ තිබ්බා වූ සිවුන්ට මතු කරලා එතෙන්ද විචාරකාම සෝවාන් ඵලයටපත් වෙන එරමිනියම උදාගෙන මාස ගණන් භාවනා කරලා නෙමෙයි. අනේ පිට සිතුමා සෝවාන් ඵලයටපත් වෙන එරමිනියම උදාගෙන මාස ගණන් භාවනා කරලා නෙමෙයි. නමුත් ඒගොල්ලන්ට පුදුමාකාර ශක්තියක් තිබුණේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා බණ කිව්වනම් ඔබලා සිළු දෙනාම සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් ඒ ශක්තිය අද අපිට නැහැ. නමුත් ඒ ශක්තිය නැති වුණත් අපි දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් බවට පත් කරගෙන ඒ ශක්තිය ඇති කරගන්න. ඒ නිසා මෙතන උපක්‍රමශීලී භාවය තුළ අපිට මේ මාර්ගය ජය ගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා බැහැ කියන තැන භාවනාවම අවශ්‍යමයි කියන තැන අපිට ඉඳගෙන මේක කරන්න බෑ. මොකද අපිට ගිහි ජීවිතය තුළ භාවනා කරන තැන දෙන්න බෑ. තේරෙනවද? ඒ නිසා ගිහි ජීවිතය තුළ භාවනාවට තැන දෙන්න බෑ කියලා අපි මේකෙන් බලා යනවා නම් ඒ කියන්නේ අපේ අදක්ෂභාවයමයි. අදක්ෂභාවයමයි. දක්ෂයාට ධර්මයේ තුලින් අප්‍රමාණ තැන් තියෙනවා මත් වෙලා ඉන්නේ. දක්ෂයාට. ඒ අප්‍රමාණ තැන් අපි ප්‍රයෝජනෙට ගන්නවා.